මැයි දිනේ අපේ රැළියේ නායකතුමා කතා කරා. එතුමා ගියා. පුටු හිස් වුණා. අපි එකඟ නැහැ. අපි ජවිපේ වගේ නෙමෙයි මතක තියාගන්න. අපි ආණ්ඩුව ගත්තා කියලා පක්ෂ නායකයට වහල් වෙන මිනිස්සු නෙමෙයි. අපි වැඩ කරන පන්තියත් එක්ක ඉන්න මිනිස්සු. අපි මැයි දිනේ සැමරුවේ වසර 32ක් ඊයේ සමරනවා ශ්‍රීමත් ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන් පොදු ජනතාව වෙනුවෙන් කම්මල් ගමන ආරම්භ කරලා බලශක්ති කරපු නායකයා වෙනුවෙන් ඒකත් වෙනුවෙන් තමයි අපි තලව කැලේ ගියේ. හැබැයි ඒක අනුමත කරන්නේ නැහැ. මැයි දිනේදී කිසිම නායකයෙකුට වෘත්තීය වෙන වැඩ තියෙන්න බෑ. ඕ ඉන්න ඕනේ අන්තිම කම්කරුවත් මැයි දිනේ යනකම්. ඒක අපි පිළිගන්නේ නැහැ. වැඩ තියනවා නම් එන්න නැති ඉන්න ඕනේ. වැඩ තියනවා නම් අපිට දෙන්න ඕනේ මැයි දිනේ. යකෝ කම්කරුවගේ දිනේ අපිට දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ පුතා හින්දා පක්ෂ නායකයා හින්දා. ඔව් අපි වෙනුවෙන් පෙනී හිටින්. වේලාසන කතා කරලා බැලලා යන්න නෙමෙයි. කවුරුත් අනුමත කරන්නේ. රැළියේ ජනතාව සාර්ථකයි. එක පුජ්‍යලයකගේ ක්‍රියාවලිය හින්දා මැයි දිනේ අසාර්ථක නැහැ. මැයි දිනේ අසාර්ථක උනේ ගෝල් ෆේස් එකේ ජනතාව ගෙන්නලා බොරු කියලා කණ්ඩ බොණ්ඩ දීලා යවපු එක. තර්ජනී කරලා. හැබැයි අපේ තදියම හින්දා එක වෙනස් වුණා. ඒ ගැන කනගාටු වෙනවා.